අයියාලෝනේ මසුන් නැති කරගෙන දාච්චරත්ත ගලවනම වෙන්ගුණු 30k සේරුත් ගන්න සාදරයෙන් පිළිගන්න. අන්න ඉතින් කාලෙක වීඩියෝ එකක් ගෙනාවා. තාත්තා විලා ඉන්නේ. අද මල්ටි එකක් ගෙනාවා. ඒක තමයි වීඩියෝ එක ගෙනාවේ. දැන් ඉතින් අපි වෙඩි කරලා තුව යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් මං ගෙනාපු මාළු ටික මේ ඉන්නේ. මුලින්ම ගෙනල්ලා ඉන්න මෙතන ඉන්නේ කෝබ්‍රා සාරි ගප්පි. හරිද? මම නම දන්නේ නැහැ. මේ ඉන්නේ පොඩක් වේල් ටේල් කට්ටියක් ඉන්නේ. ඒගොල්ලන්ට කියන්නේ මොකද්ද? කෝබ්‍රා ගප්පි කියලා. අනික් කට්ටිය normal ගප්පි ටිකක් ඉන්නේ. ඒකට පේනවා ඇති කියලා අපි ටික මෙතනින් තියමු. හරි කෝබ්‍රා ටික ඉන්නවා. ඊට පස්සේ ගෙනාවා යාළුවනේ ටෙට්ටා පොඩ්ඩක්. හරි. පොඩ්ඩයි ගෙනාවා ඒත් මේකට. පොඩි දෙනෙක් අර කෝල් පිස්ලත් එක්ක පොඩි සීන් එකක් ගිහිල්ලා නැති වුණා. මේක මේ ටික සිලින්ඩරේට දායි ඊට පස්සේ ඉන්නවා මේ ඉන්නේ ප්ලේටි. ප්ලේටි ඉන්නේ. ඊට පස්සේ ඉන්නවා Google Iceලයි Gold Fishලයි ටයිනි කට්ටිය හොඳේ. ටෙට්‍රාත් එක දාන්නේ නැහැ. ලස්සන ටිකක් ඉන්නවා. ඔයගොල්ලෝ ටික දායි මේකටම. වැඩි දෙකේ දැන් කියලා. එතර. ඔය ටික තමයි ඔය ඉන්නේ ගෝල්ඩ් ෆිෂ්ලයි Google Iceලයි ප්ලේටි ටෙට්‍රායි කෝබ්‍රා ගප්පි. එහෙනම් ඉතින් අපි හරියට එන මේ වලට ඇක්ටිවේට් වෙන්න දාමු. මුලින්ම අපි අපේ ගප්පි ටික දාගමු. මම ගප්පි ටික දාන්නේ සිලින්ඩරේට. ඔන්න ඉතින් මේකට දාමු. අවුවයි ඒක නිසා පේන්නේ නැහැ. ඊට පස්සේ ප්ලේටි ටික ප්ලේටිත් ඒකට මම මේගොල්ලෝ පුඩුවම ටක් ගාලා එළියට යන දඟලන්නේ මේගොල්ලෝ. අපි ටක් ගාලා මේ ටිකක් දාගන්න. අපි යන් මෙන්න මෙතන ඉන්නේ. මේකත් මේකටමයි දාන්නේ. අවුවයි ඒක නිසා ඔයගොල්ලෝ පේන්නේ නැහැ. අන්නම දාගමු. කොළ වලට යට කරමු. හරි. ඊට පස්සේ ටෙට්‍රා ටික මේකේ එක ටයිගර් ටෙට්‍රා කෙනෙක් ඇති කොළ පාට. කොළම ඉන්නේ. මේ වෙන කොළ විතරයි. එන්න පෙන්නේ කොතෙල ඕපේ කොළ පාටෙට්‍රා මේ වෙනවද? ඒක දාගමු. අපිට අක්කල් මේක අරගමු. යාළුවනේ ගණන් ගන්න එපා මේ වයර් එක මම මේ අපේ අතින් යටින් ගන්නවනේ මේක තියෙන මෙන්න මෙතන. මේ තිබ්බ එක පිච්චුණා ඒක නිසා මේ පැත්තෙන් ගන්න උනේ. මම ටක් ගාලා මේක අර පැත්තෙන් අරන් ගස්සට දාගෙන එන්නම්. හරි යාළුවනේ දැන් අපි මේක අරගමු. ඔන්න ඉන්නවා කට්ටිය එනවා දැන් උඩට. දැන් දාගමු අපි උඩි අතට. අන්නහම හරිනේ. මේගොල්ලන්ට කොටන්න හදන්න. එනිසා දැන් අපි ගෝල්ඩ් ෆිෂ්ලා ටික දාගන්න ඕන මෙන්න මේකට. අපි බලමු ඇති වෙයි කියලා හිතනවා. අපේ ටයිගර් හයිබ්‍රිඩ් එකක් ඉන්නවා මේකේ. එළවනේ වහලා අයින් කරන්න වෙනවා. මම ටක් ගාලා වහලා අයින් කරගෙන වහලා මේ වහලට තමයි රයිට් එකයි කරලා තියෙන්නේ. ඉන්නක. ඒක එහෙම පොඩ්ඩක් උස්සලා මම ටක් ගාලා වඤ්ඤතින් කර වැඩි කරන්න බෑ. මම මෙයාලා පොඩ්ඩක් මෙහාට කරගෙන එන්න ටක් ගාලා. හරි යාළුවනේ ඔන්න ඉතින් මම වහලා අයින් කරගත්තා. ඔන්න ගෝල්ඩ් ෆිෂ් වලට උඩට එනවා. දැන් මේ ටික දාගමු අපි. ඔන්න හරි. එහෙනම් මම මල්ටි ඇක්ටිවේට් වුණාම ඔයගොල්ලෝ හම්බ වෙන්නේ නං. ඉතින් මල්ටි ඇක්ටිවේට් කරලා ඉවරයි. එහෙනම් අපි ටක් ගාලා මල්ටි දාගමු. මුලින්ම ගෝල්ඩ් ෆිෂ් ලාගෙන කියවි දාගමු. Google Iceලත් ඉන්නකොට පේනවා ඇති. anyway. හරිද මේක දැන් මම මෙතනින් කැමරා එක තියලා ඔයගොල්ලන්ට මම දාන හැටි පෙන්නන්න. මේ වතුර එකත් එක්ක දානවා. අවුලක් නැහැ. එහෙනම් අපි ටක් ගාලා වතුර ටික දාගමු. වහලා. පෙරවරට ඉංග්‍රීසි වල මෙන්න ඉන්න අපේ ගෝල්ඩ් ෆිෂ් එක දාගමු හරිනේ. ටක් ගාලා වතුර ටික අඩු කරගෙන යන්න.
ඔන්න දැන් අපි දාගමු මල් ටික. ඔන්න ගියා යාළුවනේ මල් ටික. ඔන්න අපි ටයිගර් සෙවල් නෝසුත් ඉන්න ටයිගර් සෙවල් නෝස් කියන හයිබ්‍රිඩ් එක නා. මෙයා නම් මාළුත් එක ගේසුන්නේ මේ දැන් මෙයා අල්ලන් සෙල්ලම් කර කර ඉඳී. ඒ කියන්නේ කන්න බැනුවේ නෑ. කන්න බැරන නම් දන්නවනේ. දැන් ඊට ගෝල් පිස්ලා වැඩිද? වැඩි වගේ නේ යාළුවනේ. මම ටිකක් අඩු කරගන්න ඕන. දැන් මම ටිකක් දැම්ම පොකුණට ඒ කෙනෙක් ටිකක් දාන්න කියලා මං හිතන් ඉඳියේ. මේ කෙනෙක් ටිකක් දාන අඩු කරනවා දැන්. දැන් මම නෙමෙයි මං විඩියෝ අයින් කරලා ටිකක් අඩු කරන්න. ටයිගර් සෙවල් නෝස් කවුද බලන්න ආවේ? පේන ළඟට යනවා හැබැයි කන්නේ නැහැ. හොඳේ. පේනද? දැන් කට්ටිය බැලලා දායි මේ ටයිගර් සෙවල් නෝස් එක දාන්න බෑ. ඔක කයි. ඒ වගේ බැලලා දාන්න එපා. හොඳේ. anyway. හරි දැන් ඒ ටැංකිය හරි යාළුවනේ. මම එන ටක් ගාලා වහලා තියාගෙන එන්න. ඔන්න නම් වහලා තියාගත්තා මම. පේනද? දැන් අපි රෙට්ට ටික දාගමු. මේ මම දන්නේ නැහැ මේගොල්ලෝ කන්නවයි එන්නේ. හරි දාගන්න කහ පාට ඉල්ලනේ නේ. පොඩ්ඩක් ඇඳියේ. අපි දැන් එහෙනම් මේ ටිකක් දාගමු. හරි සෙඩ් එක දාගෙන ගණන් ගන්න. ඔන්න දින අපේ ටැංකිය. කට්ටිය නා ඔන්න. දැන් අපි මාළු ටික අරගත්තා. ඔයගොල්ලෝ පේනවා තියේ. ටැංකිය ඇතුලේදී ඔයගොල්ලෝ පේන වැඩියෙන්ම. හරි. මේ වතුරම දානවා. වතුර පොඩ්ඩක් වැඩි වෙනවා තියෙන නිසා උලන්නේ නැහැ. ඔන්න ඉතින් යාළුවනේ අපි දැන් දාගන්නවා. කට්ටිය දැන් රිලීස් කරගන්න. ඔන්න ආවා. ඔන්න හරි. ඔන්න හරි. දැන් අපි පෙරි දාගමු. හරි ඒක දාගන්න ඕගොල්ලෝ පින්නේ. මම තියාගත්තා ඊට පස්සේ ගප්පි අපි කෝබ්‍රා ගප්පි මතක නැහැ වැඩි නම. හරි හරි. ඔන්න හරි දැන් අපි ටික දාගමු. ඔන්න හරි දැන් අපි මේ ටික දාගමු. ඔයගොල්ලෝ පේනවා ඇති කියලා හිතනවා. මට පේන්නේ නැහැ කැමරා එක අවුවනේ. මේ කොලයක් පොඩක් එහාට කරගන්න ඔයගොල්ලෝ පේන්නත් හරි. මේ කොල කඩලා දාන්න ඕන අපි. දැන් ඔන්න පේනවා ඉතින් බලන්න. දැන් අපි දාගමු. මට පේන්නේ නැහැ මම කැමරා එකෙන් බලන් ඉන්නේ. අන්න යන කට්ටියම සෙට් එකම යනවා. ඊට පස්සේ අපි කප්පි දැන්ටම පැනගෙන දැන් ප්ලීටි ටික පැනගත්ත ටක් ගාලා බා ටිකක් හොඳේ. මෙහෙමද තිබ්බේ. අන්න ඒගොල්ලෝ දැම්ම ඒගොල්ලන් ටක් ගාලා ඉසිරිලා යනවා. හරි යන්නේ ඔන්නම තමයි. රිබන් ටිය ගප්පි සෙට් එකක් ඉන්නවා. හරි දැන් මම කොළ ටික වහගන්න කට්ටිය යන්න උඩ යනවා. හිවනට බලන්න හිවන බලන්න. හරි ඉන්න කට්ටිය. කට්ටම ලස්සනයි. හරි යනෝනේ අපි දැන් බෑග් දෙක අරගමු. අද යාළුවෝ දෙන්න ඉන්නවා දැන් පායනවානේ. ඉතින් සීතලයි. සීතලයි සෝරි. ප්ලාස්ටික්නේ. දිවහට කොයි දිවෙන් ඉන්න වතුර තියෙනවා. අපි යන්දන් යාළුවනේ. තමයි ඔන්න ඉතින් මාල් ටික ගියලා ඉන්නේ. ඉන්න මාළු ටික. ඉතින් කියන මාළු වැඩි නේ යාළුවා. ඉතින් ඔහොම තමයි. ඉන්න අපේ චිත්‍ර ටික. ඉතින් දැන් මම ඕගොල්ලන්ට මේකේ ක්ලෝස් අප් වීඩියෝ සෙට් එකක් ගේන්නම්. දැන් අපි ටක් ගාලා යමු අපේ ක්ලෝස් අප් වීඩියෝ සෙට් එකට.
මම හිතනවා ඔයගොල්ලෝ ක්ලෝස් අප් වීඩියෝ සෙට් එක දකින්න නැති කියලා. හොඳ තමයි ඉතින් මාළු ටික ගැන දැන් අනිවාර්යෙන් ලයික් එක කරගෙන කමෙන්ට් එකකට දාගෙන යන්න. මේ වගේ මාළු වෙන වීඩියෝ හැමදාම බලන්න ඕන. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා. ආදරෙන් ඉල්ලන. එහෙනම් ඉතින් අපි ගිහින් එන්න.